අතේ තියෙන සල්ලි වලට මොකද වෙන්නේ? දවසින් දවස එකෙන් ගන්න පුළුවන් දේවල් අඩු වෙනවා වගේ දැනෙනවද? හොලයි. ඒක නිකන් හිතන දෙයක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. හැබැයි කලබල වෙන්න එපා. මොකද මේකට මුහුණ දෙන්න ශ්‍රී ලංකා මහ බැංකුවම අපිට සැලැස්මක් දීලා තියෙනවා. අපි බලමු මේ මොකක්ද කියලා. දවසින් දවස බඩු මිල ඉහළ යනවා. මේක හිතා ගන්නවත් බෑ. මේක නිකන් කවුරු හරි කියපු දෙයක් නෙමෙයි. මේක තියෙන්නේ මහ බැංකුවේම මූල්‍ය සාක්ෂරතා අත්පොතේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ එයාලා දන්නවා. මේක අපේ හැමෝගේම කතාව. පොඩ්ඩක් හිතලා බලන්න එක සතියකින් සබන් කැටයක මිල රුපියල් 30කින් වැඩි වෙනවා. ඒ කියන්නේ 20ක් සැකයක් වැඩිවීමක්. ඔන්න ඔහම තමයි උද්ධමනය කියන හොරා අපේ සල්ලි වලින් ටිකෙන් ටික අරන් යන්නේ. මේ පොඩි පොඩි දේවල් එකතු වෙලා තමයි අවුරුද්ද අන්තිමට ලොකු හිලක් හැදෙන්නේ. හරි. ඉතින් මේ ප්‍රශ්නෙට නමක් තියෙනවා. ඒ තමයි උද්ධමනය. වෙන විදිහට කිව්වොත් අපිට නොදැනියම අපේ සාක්කුවට අත දාන නිහඬ සුරෙක්. දැන් අපි මේ සතුරුව හරියටම අඳුනගමු. හරිම සරලයි. උද්ධමනය කියන්නේ කාලයත් එක්ක සල්ලිවල වටිනාකම අඩු වෙන එක. බඩු මිල උඩ යනකොට අපේ අතේ තියෙන රුපියල් 1000න් ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අඩු වෙනවා. අද රුපියල් 100න් ගන්න පුළුවන් දේ ලබන අවුරුද්දේ ගන්න බැරි වෙන්නේ අන්න ඒකයි. මේක තමයි ගොඩක් අය වරද්ද ගන්න තැන. කිසිම දෙයක් නොකර නිකන් ඉන්න එකත් තීරණයක්. ඒ තමයි පාඩු ලබන්න ගන්න තීරණය. උද්ධමනය කියන එන්ජින්ම නිතරම වැඩ. ඒ නිසා බැංකුවේ හරි ගෙදර හරි නිකන් තියෙන සල්ලිවල වටිනාකම හැම තත්පරෙම අඩු වෙනවා. නිකන් ඉන්නව කියන්නේ පස්සට යනවා කියන එකම තමයි. එහෙනම් මොකද්ද විසඳුම? සල්ලි ඉතුරු කරන්න. අපි පොඩි කාලේ ඉඳන්ම අලප උපදෙසනේ. හැබැයි මේ උද්ධමනයත් එක්ක ඒ පරණ කතාව තාමත් වළංගුද? අපි බලමු ඉතුරුම් කිරීම විතරක් මදි වෙන්නේ නැහැ කියලා. වෙනස පැහැදිලි නේද? වම් පැත්තේ තියෙන්නේ ඉතුරුම්. උද්ධමනය කියන රකුසා ඒක ටිකින් ටික කාලා දානවා. දකුණු පැත්තේ තියෙන්නේ ආයෝජනය. ඒ කියන්නේ තමන්ගේ සල්ලි වැඩට දාලා උද්ධමනයට වඩා වේගින් දුවවන එක. එකක් ආරක්ෂා වෙනවා, අනික පහර දෙනවා. මේක මම කියන මතයක් නෙවෙයි. මේ එන්නේ කිලින්ම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හුදෙක් ඉතුරුම් කිරීමෙන් පමණක් ඔබ පොහොසත් නොකරනු යත. මේ වචන ටික හොඳට ඔළුවට ගන්න. මේක තමයි අද කාලේ මූල්‍ය නීතිය. එහෙනම් ආයෝජනය කරන්න ඕනේ. ඇයි? මහ බැංකුවට අනුව මේක තුන් පැත්තකින් ගහන ප්‍රහාරයක්. එක කාලයත් එක්ක ධනය ගොඩනගනවා. දෙක ගයක් හදනවා වගේ ලොකු හීන හැබෑ කරගන්න උදව් වෙනවා. තුන සහ වැදගත්ම දේ උද්ධමනය කියන සතුරුව පරාජය කරනවා. හොඳයි. දැන් සටනට ලෑස්තිද? මේ තියෙන්නේ මහ බැංකුවම අපිට දෙන ආයුධ. මේවා සංකීර්ණ දේවල් නෙමෙයි. ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් බලවත් ආයෝජන මෙවලම්. ප්‍රධාන යුද පිටි තුනක් තියෙනවා. එකක් තමයි කොටස් වෙළඳපොළ. ඒ කියන්නේ රටේ ලොකුම සමාගම් වල කොටස්කරුවෙක් වෙන එක. දෙවැනි එක රජයේ සුරකුම්පත්. රජයටම ණය දීලා සහතික පොලියක් ගන්න එක. සහ තුන්වෙනි එක දේපෙළ වෙළඳාම්. මේවා තමයි ප්‍රධාන විකල්ප. කොටස් වෙළඳපොළ කියන්නේ සරලවම සමාගම් වල අයිතියේ පොඩි කෑලි. ඒ කියන්නේ කොටස් ගන්නයි විකුණන්නයි තියෙන තැනක්. කොටසක් ගන්නවා කියන්නේ ඒ සමාගමේ කුඩා අයිතිකාරයෙක් වෙනවා කියන එකයි. රජය සුරකුම්පත් කියන්නේත් හරිම සරල දෙයක්. ඒ කියන්නේ අපි රජයක ණයක් දෙනවා. රජය පොරොන්දු වෙනවා ඒ මුදල පොලියත් එක්කම ආපහු ගෙවනවා කියලා. මේක අවදානම අඩු ස්ථාවර ආයුධයක්. හරි. ආයුධ තෝරගත්තට පස්සේ මේ සටනේ වැදගත්ම නීතියක් තියෙනවා. මේකට කියන්නේ රන් රීතිය කියලා. අවදානම පාලනය කරන ප්‍රධානම උපාය මාර්ගය විවිධාංගීකරණය. අපි අහලා තියෙනවනේ බිත්තර ඔක්කොම එක කූඩියක දාන්න එපා කියලා. මහ බැංකුවම අනතුරු අංගවනවා සියලුම මුදල් එකම වත්කමක ආයෝජනය කළහොත් එය සමස්ත ආයෝජනයේම වටිනාකම විනාශ කර දැමිය හැකියි. ඒක වැරද්දකින් හැමදේම නැති වෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද කරන්න ඕන? ආයෝජන බෙදලා දාන එක. සල්ලි ටිකක් කොටස් වෙළඳපොලේ දානවා. තව ටිකක් රජයේ සුරකුම්පත් වල. පුළුවන් නම් තව ටිකක් දේපළවල. එතකොට එකක් වැටෙනකොට අනිත් එක උඩට ඇවිත් ඒක සමබර කරනවා. මේක හරියට නැවක බැලන්ස් එක හදන ස්ටෙබිලයිසර් එකක් වගේ. වෙළඳපොළ කියන මුහුද කොච්චර රළු වුණත් විවිධාංගීකරණය නිසා අපේ ගමන ස්ථාවර වෙනවා. ලොකු පාඩු වලින් ආරක්ෂා වෙලා දිගු කාලින වර්ධනයක් ගන්න මේක උදව් වෙනවා. හරි. දැන් කරුණු ඔක්කොම පැහැදිලි. දැනුම කියන්නේ බලය. දැන් තියෙන්නේ ඒ බලය පාවිච්චි කරලා තමන්ගේ මූල්‍ය අනාගතයේ සුඛාරණම තමන්ගේ අතට ගන්න එක. මේක තමයි වැදගත්ම දේ. මූල්‍ය සාක්ෂරතාවය කියන්නේම බලයක්. ඒක තමයි උද්ධමනයෙන් ආරක්ෂා වෙන්න තියෙන හොනම බලය. මහන්සියෙන් හම්බ කරන සල්ලි වල පාලනය වෙන කාටවත් දෙන්නේ නැතුව තමන් අතට ගන්න දෙන බලය තමයි මේ. මතක තියාගන්න මේ කියන දේවල් පෞද්ගලික අදහස් නෙමෙයි. මේ හැමදේම පදනම් වෙන්නේ රටේ ඉහළම මූල්‍ය අධිකාරිය, ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට ධනය ගොඩනගා ගන්න දීපු නිල මාර්ගෝපදේශය මත. එයාලා පාර පෙන්නලා තියෙනවා. ඒක පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් තීරණය පැහැදිලි. ආර්ථිකයේ ගොදුරක් වෙනවද? එහෙම නැත්නම් දැනුම පාවිච්චි කරලා ඒකේ ස්වාමියෙක් වෙනවද? තේරීම සම්පූර්ණයෙන්ම අපේ අතේ.